හෙලෝ සියලු දෙනාටම ටෙක්කොප් ශ්‍රී ලංකා YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබට කියලා දෙන්න යන්නේ Gmail සහ Outlook web accounts desktop Outlook account එකට connect කරගන්න විදිහ. මම දැනටම Gmail account එකක් සහ Outlook email account එකක් හදලා තියෙනවා. දැන් අපි මේ දෙකම Outlook app එකට connect කරමු. මුලින්ම ඔබගේ ලැප්ටොප් එකේ හරි PC එකේ හරි Outlook app එක ඕපන් කරන්න. app එක ඔයාලගෙන් email address එකක් අහනවා. ඔයාලගේ Gmail address එක දාලා continue කරන්න. ඊළඟට app එක ඔබගේ Gmail account එක Outlook එකත් එක්ක connect කරන්න අහනවා. එතනදී click continue කරන්න. ඊට පස්සේ app එක ඔයාලගෙන් Gmail එකේ password එක හයි. password එක දාලා next කරන්න. Google එකෙන් Microsoft app එක Google services වලට access දෙන්න permission ඉල්ලනවා. එතනදී continue කරන්න. Outlook app එක Google services වලට access ඉල්ලනවා. මෙතනදී email එක, drive එක, contacts, calendar, profile එකේ details access කරන්න යා permission අහනවා. මෙම වීඩියෝ එකේදී මම මේ ඔක්කොටම permission දෙනවා. දැන් ඔබේ වෙබ් බ්‍රවුසර් එක Outlook app එක ඕපන් කරන්න කියලා pop-up එකක් දෙයි. Open in Outlook කියන එක ක්ලික් කරන්න. දැන් ඔබගේ Gmail account එක Outlook app එකට connect වෙලා තියෙන්නේ. Outlook email address එක add කරන්න කොහොමද කියලා. Outlook එක add කරන්න navigation pane එකේ add account කියන එක click කරලා ඔයාලගේ Outlook email address එක දාන්න. next කරාගෙන් පස්සේ app එක ඔබගෙන් pass key එක අහනවා. ඔයාලගේ mobile phone එක අරගෙන camera එක open කරලා QR එක scan කරන්න. ඊට පස්සේ QR එක scan කරාගෙන් පස්සේ account එක authenticate වෙනවා. දැන් මම Gmail එකයි Outlook email එකයි දෙකම Outlook app එකට connect කරලා තියෙන්නේ. මම වෙබ් ඊමේල් එකෙන් ටෙස්ට් ඊමේල් වගේක් දානවා. ඒ ඔයාලට ඇප් එක වැඩ කරන්නේ කොහොමද කියලා බලා ගන්න. මෙම වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ටෙක්කොප් ශ්‍රී ලංකා YouTube channel එක like කරලා share කරලා subscribe කරන්න. වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි.